ඇත්තටම මේ පුදුර පුළුවන් ස්ට්‍රෙස් නැති කරන්න. කාලෙකින් වීඩියෝ කරන් එන්න බැරි නිසා ඔයාලට පාළුවද මන් නැතුව. මේ ටිකේ පුදුම ස්ට්‍රෙස් එක තමයි හිටියේ කැම්පස් එකේ වැඩත් එක්ක. ඉතින් පොත් කියවන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. හැබැයි මගේ ස්ට්‍රෙස් එක නැති කරන්න මට යාළුවෙක් හම්බුණා මේ දවස් ටිකට. අද මම අරන් ආවේ කරන්ට් ට්‍රෙන්ඩ් අප්ඩේට් එකක්. මම දැන් කියවන්නේ මෙන්න මේ පොත වයිපරේගේ ඩයරිය කියන පොත. මේක ඇත්තටම hina යන විදිහ පොතක්. මේ පොතේ අන්බොක්සින් වීඩියෝ එකේදී මම කිව්වා මේකේ මම වීඩියෝස් වල දැකපු විදිහට තියෙන්නේ නෝනාගේ ඩයරිය හස්බන්ඩ්ට හම් වෙන සීන් එක. ඇත්තටම ඔව් ඒකක් තමයි තියෙන්නේ. නෝනා බැඳලා මහත්තයා ගෙදරට පදිංචියට ගියපු දවස් ඉඳන් දවස ගානේ වෙන විස්තර තමයි තියෙන්නේ. ගොඩක්ම තියෙන්නේ නැන්දම්මා ලේලි ඔය පටලැවිල්ල තියෙන්නේ අන්නේ හා සම්බන්ධ සිද්ධි තමයි තියෙන්නේ. මම දැන් මේක කියවලා ඉවර කරේ මාර්තු 8 වෙනිදා කියන දවස. ඒ තමයි ලෝක කාන්තා දිනේ තියෙන්නේ. ඒකට මේකේ මේගොල්ලෝ කරන පොඩි hina යන වැඩක් තමයි ඒකේ තියෙන්නේ. මම හිතන්නේ මේකේ අප්‍රේල් මාසේ අප්‍රේල් අවුරුදු දවසින් මේකේ මේ පොත ඉවරයි. ඒකට තව මාසෙක වගේ කාලයක් මට කියවන්න තියෙනවා මේ පොතේ. ඉතින් මේක තව චුට්ටයි මට කියවන්න තියෙන්නේ. කියවලා මම ඉක්මනට මේක රිවිව් එකක් ගේන්නම්. මේ කියවලා තියෙනයි කියන්නේ මේ පොත ඔයාලටත් මේ විදිහටම දැනුණාද කියලා. වගේම ඔයාලයි කරන්ට් ට්‍රෙන්ඩ් එකත් පහලින් කමෙන්ට් කරන් යන්න.